හිනාවක පෙරනිමිත්තක් වගේ දෙයක්. සමිඳා අයියාගේ ඉඟුරුමල් උපමාවත් එක්ක මට මතක් වෙනවා මුලින්ම ඔබ දැකපු මොහොත. එදා දවස පටන් ගත්තෙම අලු පාටින්. ඒ තරමට මීදුම. අපි උදේම අවදි වුණා. සමිඳා අයියා රෑ ඔබ ගැන මට කිව්වා. ඒ කිව්වේ මීදුම අධික දාට ඔබ දුරින් එන දසුන බලා ගන්න අමාරුයි කියලා. එදත් එහෙම දුරින් දැක ගන්න අමාරු දවසක්. ඌ කඳු යායම මීදුම අයිති කරගෙන. ඔන්න කිව්ව වෙලාවටම කෝච්චිය බදුල්ල පැත්තින්දලා එන සද්දෙ දුරින් ඇහෙන්න වුණා. කළු පාලම ගාවදී හෝන් හඳ ඇහුණා. ඩිංගිය ඇතුලේදී කෝච්චි සද්ද නැති වෙලා ගියා. ඊට පස්සේ රේල් ගැටේ කන්ද වටේ යන කෝච්චි සලඹෙලිය මීදුම අස්සෙන් පෙනුණා. අපි හිටියේ මිදුලින් ඉඳන් බලාගෙන. සමිඳා අයියාගේ ඇස් දිලිසෙනවා මම දැක්කා. ඔහු ඒ ගමන්ම කලිසම් සාක්කුවෙන් ඔහුගේ පුලත් පිට අතට ගත්තා. පුලත් ඉරුවයි හුවක් කෑල්ලයි කාලා ඒකට තරම් වන දුම්කොළ කෑල්ලක් හුණු විඳක් දිවේ තියාගෙන ඒකට තව එනසල් ඇටයක් කරාඹු නැට්ටක් සාක්කුවේ අඩියෙන් හොයාගෙන කන ගමන් කරාඹු නැටි භාගයක් මටත් දුන්නා. මම ඒක කටේ දාගත්තා. ඔන්න කෝච්චියේ ස්ටේෂන් එකේ නැවැත්තුවා. තව විනාඩි 8ක් යදියා හන්දියට යනවා. මීදුම නැති දාට තමයි තත්පර 6-7ක් විතර පරක්කු වෙන්නේ. සමිඳා අයියා කෝච්චි සද්දෙට කන්දි අත්තරලෝසු දිහා බලලා කිව්වා. ඒ මොකද පරක්කු වෙන්නේ? මම ඇහුවා. එයා හැමදාම අඩිපාරේ මග තත්පර 6-7ක් විතර නතර වෙනවා. අවුව තියෙන දවසක මම පෙන්නන්නම්කෝ. යමු පහලට. ඔහුගේ සිං කලබලේ, අමුතු අවධානය, තිගැස්ම වගේ දේවල් මට ගෙනාවේ අලුත් සතුටක්. ඔබ දැක ගන්න ඔහු තුළ තිබුණේ කුතුහලයේ මුසු ආසාව. මටත් ඉතින් ඉවසුමක් තිබුණේ නෑ. කවුද මේ මැජික් කාර් කියලා ඇස් දෙකෙන් දකින්නකම්. අපි දෙන්න ගෙදරින් නම් පල්ලම බහැලා දෙමෝදර හන්දියට දුවගෙන ආවා. සද මීදුම නිසා පාරේ වාහන ගියත් ලයිට් දාගෙන. අපි හන්දිය පුංචි තේ කඩේ ළඟට ආවා. සමිඳා අයියාගේ හිත හරිම කලබලෙන් කියලා මට තේරුණා. ඇස්වල තිබුණේ අමුතු අභිරහසක් වෙන මෙහෙම් කරුවෙකුගේ වගේ පෙනුමක්. මේ තරම් දේවල් දුන්න, මේ තරම් නිර්මාණශීලී මේ මිනිස්සයාගේ හිත මේ තරම් කලබල කරවන්න පුළුවන් බලයක් තියෙන මේ ඉඟුරු මලක් වගේ දුර්ලභ ලාපාට ගැහන සීනේ කවුද කියලා දැනගන්නක මටත් ඉවසුම් නැහැ. මෙතනින්ද යන්නේ? සමිඳා අයියාට අස්සසිල්ලක් හැටියට මම ඇහුවා. ඔහු පාර දෙස බලාගෙනම ඔළුව වැනුවා. ඒ දෙසැම්බර් සීතල පටන් ගැනීමේ අවදි වුණා. ඒ වෙලාවේ සමිඳා අයියාගේ නහය මත පිට දාදිය තුහින කිහිපයක් තිබුණා. ඒ වුණාට තොලකට වේලිලා. මේ තරම් තොලකට වේලෙන්න පුළුවන් ද පණ තියෙන මිනිස්සෙකුගේ? මම කල්පනා කළා. එනවා. ඔහු මහත් කලබලකාරී රහස් හඬකින් කිව්වා. ඔබ මීදුම අතරින් මතුවුණා. එකම රටාවකට අඩි 30. වඩාත් ඉක්මනින් නෙමෙයි. වඩාත් හිමිනුත් නෙමෙයි. හරියට සෝමතිලක ජයමාගේ සින්දුවක් වගේ. තද දුමුරු පාට රැලිලයි සාය, ලාදම් පාට මල්මල් හැට්ටය, විල්ලුද වගේ තුනි ඉරිරි කවාය, සුදට හුරු කොටු කොටු බෑගය, අකුලාගත්තු රතු බින්දු බින්දු කුඩය, අනිත් අතේ පුංචි තිත්ති තුත්තිරි මල් මිටක්, මේ සේරම එක්ක දුර්ලභ ඉඟුරු මල්මල් ඔබ තනි කරම අනුප්‍රාස රසයක් කියලා සමිඳා අයියා පෙරදා රාත්‍රියේ කියපු කතාව හරියට හරි. ඔබ අපි ඉදිරියෙන් ඔබේම වේගයෙන් යනවා. ඇස්, කන්, නාස, දෙතොල් පිහිටීම සාමාන්‍යයි තමා. ඒ හැඩය, පැහැය එකතු වෙලා අමුතු බලයක් නිර්මාණය වෙලා. මූණ හිනාවක් තිබුණේ නැහැ. හැබැයි නෑමයි කියලා
ඔබට අසාධාරණයක් කරන්න හිතුනේ නෑ. ඔව්. ලා හිනාවක්ම නෙමෙයි. හිනාවක පෙරනිමිත්තක් වගේ දෙයක් ඒක. ඔබ මීදුම් අතරින් ගමන් කළා. මීදුම කියන්නේ මහා පුදුමාකාර සුන්දර දෙයක් බව මං කල්පනා කළා. ඒ උදෑසන ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ දෙමෝදර මංසන්දියේ මොන දේ සිද්ධ වුණත් ඔබට ඒකේ වගක් තිබුණේ නෑ. ඔබ ඇවිදගෙන ගියා. හන්දිය එහෙම්මමයි. ඒත් එක මනුස්සයෙකුගේ හදවත හින්දා මුළු හන්දියම ගැහෙනවා වගේ මට දැනුණා. පාර පණිවිඩ විතරක් ඔබගේ ගමන් රිද්මේ තරමක් වෙනස් වුණා. ඒ වෙලාවේ පුංචි සුළං රැල්ලක් ඔබගේ සායට අනවශ්‍ය විහිළුවක් කළා. ඒත් ගුරුත්වාකර්ෂණයේ වෙලේ තමන්ගේ බලය වඩාත් ප්‍රබලව පෙන්නුවා. එතනදී සුළඟ පරාද. සාය දිනුවා. මං සමිඳා දිහා බැලුවා. තව මොහොතක් නොඉඳ මං වහා තේ කඩේ ටැප් එක ළඟට දුවලා වතුර වීදුරුවක් පුරවගෙන මාත් උගුරක් බීලා සමිඳායට දුන්නා. වතුර උගුරක් බොන්න. ඔයා හොඳටම වේලිලා වගේ. මම හෙමින් කිව්වා. "ඔව් පොඩි එකෙක් වගේ වතුර වීදුරුවම බිව්වා." මේක නම් හරිම නැවුම් විනෝදජනක වැඩක් වුණා මට. උන්න මගේ අත්දැකීම් වල පුංචි පුංචි සුන්දර දේවලින් තව තවත් පිරෙනවා වගේ මට දැනෙන්න ගත්තා. මොකක්ද යාගේ නම? අපි කතා කරගත් පරිදි දෙමෝදර ස්ටේෂන් එක පැත්තට ඇවිදගෙන යන ගම මම සමිඳායගෙන් ඇහුවා. සංචරණී. සංචරණී? ඔව්. ඒක අපේ සංග්‍රාවට දානවා කිව්ව නම නේද? ඔව්.